bye. මං අද මේ යන්නේ කොහෙද කියලා බලන්න ඕනද? අපි ඉන්නේ මම මේ දැන් යන්නේ විහාර මහදේව පාර්කෙට. මොකද අර අතේ ඉඳන් බලන් ඉන්නවා. අද අපම් පැද්දරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක තමයි යාළුවෙක්ගේ බබෙක් ඉන්නවා. ඒ බබත් ඉන්න නිසා මම ඉතින් ප්‍රෝග්‍රෑම් එක බලන්න යනවා. යමත් එක්ක. ඉතින් කියන්න ඕන හපම් පැදුර කියන්නේ මම නම් පොඩි කාලේ බලපු මං ආසම ප්‍රෝග්‍රෑම් එකක්. දැන් අපි දන්න කියන මනුජ පුතත් මේ ප්‍රෝග්‍රෑම් එකේ සින් කරනවා බලන්න මං හරි ආසාවෙන් හිටියේ ලයිව් සින් කරනවා බලන්න. ඉතින් මටත් අවස්ථාවක් ලැබුණා සුදර්ශී අක්කා කියන්නේ මගේම සහෝදරියක් වගේ නාට්‍ය කණ්ඩායම් කිහිපයකම අපි දෙන්න ගායනයෙන් සහභාගී වෙනවා. ඉතින් අපි දෙන්න ඒ තියෙන සහෝදර බැඳීමත් එක්කම පුතාගේ දක්ෂතා ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඉතින් මං අද මේ යන්නේ පුතා ලයිව් සින් කරනවා බලන්න ආස නිසා. එහෙනම් අපි යමු. මෙතනින් යනකොට නම් ගොඩාක් දේවල් මතක් වෙනවා. යුනිවර්සිටි කාලේ යාළුවොත් එක්ක රෑ වෙනකම් ප්‍රැක්ටිස් කරලා මෙතෙන්ට වෙලා බස් එකක් එනකම් මේ හෝල්ට් එකේ වාඩි වෙලා ඉන්නවා අපි. ඉතින් ඒ ආදරණීය මතකයන් සමගින් එතනින් මං ඇවිල්ලා විහාර මහදේව පාර්ක් එකට තමයි මේ ඇවිත් ඉන්නේ. මේ ඉන්නේ මනුෂ්‍යගේ අම්මා සුදර්ශී. එයත් අනිවාර්යයෙන්ම කියන්න ඕන එයත් වේදිකා නාට්‍ය ගායන ශිල්පිනියක් වගේම ඉස්කෝලේ සංගීත ගුරුවරියක්. මනුෂිතින් කතාවක ඉන්නේ අපි බලමු මනුෂ්‍යගේ පර්ෆෝමන්ස් කොහොමද එයා කරන්න කියලා. අද දවසේ හපම් පැදුරු සජීවී වේදිකාව කවකවත් රසවත් කරන්නට ලස්සන කරන්නට වටිනාකමින් වැඩි කරන්නට අපිත් එක්ක එකතු වෙනවා. එහෙනම් ඉතින් එක්බෙල් ජයකට මහත්මයා මෙතන ඉන්නකොට අපි අනිවාර්යයෙන්ම අහන්න ඕනේ සින්දුව. Thank you.
විදියට තමයි මනුජ පුතාගේ සින්දුව එයා ගායනා කරේ. ඉතින් කියන්න මොන මනුජ හරිම දක්ෂ පුතෙක්. ඒ වගේම එතන හිටපු අනිත් දරුවොත් හරිම දක්ෂ ළමයින් ටිකක් ඒ දරුවන්ගේ ඒ හැකියාව දැක්කට පස්සේ මට ගොඩාක් සතුට හිතුණා. ඉතින් සුබ අනාගතයකට ආශිර්වාද කරනවා මනුජ. ඒ වගේම කියන්න ඕන අපේ YouTube channel එක බලන්න. ඔයාලා හැමෝටම thank you. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්.